ආයිබෝන් කියලා ඔයගොල්ලෝ සියලු දෙනා මගේ සිලොන් ඩිලයිට්ස් channel එකට සාදරයෙන් පිළිගන්නවා. අද මම ඔයගලන්ට පෙන්වන්න යන්නේ ඔයගොල්ලෝ දන්නවා මම කරෝල වේලපු වීඩියෝස් කිහිපයක්ම කරා. අද මම ඔයගලන්ට පෙන්වන්න යන්නේ කොහොමද මස් වේල ගන්න කියලා. ඉතින් මං හිතුවා මස් අපි කියනවා දැන් මේ අරන් තියෙන්නේ මම බීෆ් හරක් මස් මේවෙන් අපි වේලපුවාම මෙහි කියන්නේ බීෆ් ජර්කි කියලා. ඉතින් මං කරන්නේ මේ මස් හීනයට කපාගෙන මෙතන මම අරන් තිනවා බීෆ් ඒකම වල්ලූරු මස් නැත්නම් වයිල්ඩ් බෝ. ඉතින් මෙතන කිලෝ එකමාරයි මෙතන කිලෝ එකක් තියෙනවා. ඉතින් මේ සඳහා අපි පාවිච්චි කරන්නේ අර කරෝල වේලද්දි වගේ ලුණු ගොඩක් පාවිච්චි කරන්නේ. අපි කරන්නේ මේ පුළුවන් තරම් මේවා ෆ්ලේවර් කරගන්න එක. ඉතින් ඒ සඳහා මම ටිකක් සැරට හදන මේ වේල ගන්න හින්දා මම ගන්නවා මේ වගේ නයිමිරිස් කරල් ටික ලොකු කරල් තුනකුයි තව අවශ්‍ය කරන ප්‍රමාණයට මේ වගේ සැර මිරිස් අරන් තිනවා. ඒකම ඉඟුරු මේ වගේ කෑල්ලක් අරන් තිනවා. ගාලික් අරන් තිනවා. ඒකම ගම්බිරිස් අවශ්‍ය ප්‍රමාණයට අරන් තිනවා. ඒකම ලුණු අවශ්‍ය වෙනවා. ඉතින් ඒකම තව ගන්නවා මම පැප්‍රිකා. ඒ කියන්නේ මේක සැර නැති මිරිස් జాතියක්. මේ කලයක් ගන්න විතර රතු පාට ගන්න මිරිස් జాතියක්. අපි පැප්‍රිකා ස්වීට් පැප්‍රිකා කියලා කියන්නේ. ඒකම අවශ්‍ය වෙනවා අපිට soy sauce. ඉතින් මේ ටික ඔක්කොම දාලා ඉවරලා මේ වගේ බ්ලෙන්ඩර් එකක් අරගෙන බ්ලෙන්ඩර් එකේ හොඳට මේ ටික අඹර ගන්නවා. ඒ අඹරන ගන්න මිශ්‍රණයෙන් තමයි මේ ටික මැරිනේට් කරන්නේ. ඉතින් මෙන්න මේ වගේ මම මිරිස් ටික දාගත්තා. ඒ කියන්නේ 9 මිරිසුයි අනිත් මිරිසුයි මම ඔක්කොම මිරිස් ටික ගත්තේ නැහැ. ඊට පස්සේ තව මේ ගාලික් ටිකක් දාගෙන ඒකම අවශ්‍ය කරන ප්‍රමාණය ගම්මිරිස් දාගන්න. මොකද පස්සේ ආයි ගම්මිරිස් සෙට් කරන්න බෑ. මොකද මේවා හොඳටම කුඩු වෙන්න ඕනේ. මේ මැරිනේට් කරන මිශ්‍රණය. ඉතින් මම ওই විදිහට දාගන්නවා. ලුණු ගොඩක් දාගන්න එපා. ලුණු දැන්ට පොඩ්ඩක් දාගන්න. පස්සේ අපි ලුණු ඇඩ්ජස්ට් කරගන්න පුළුවන්. දැන් අපි සෝයි සෝස් දාන්න ඕනේ. ඒකම මතක තියාගන්න. මේ හීතල වතුර අවශ්‍ය වෙනවා. මොකද මිශ්‍රණය ටික ලොකුර තියෙනුනේ මේ මස් ටික ඔක්කොම වැහෙන්න. ඉතින් මම දැන්ට සෝයි සෝස් සාමාන්‍යයෙන් මිලිලීටර් 80ක් විතර වගේ දාගෙන දැන් මේක හොඳට අඳලා ගන්නවා. ඒකම අමතක කරන්න එපා මේ ස්වීට් පැප්‍රිකා නැත්නම් මේ රතු පාට හොඳට ගන්න මේ වගේ ස්වීට් පැප්‍රිකා ටිකකුත් දා ගන්න ඕනේ. දැන් මම කරන්නේ මේ ටික අඹරනවා. මේ අඹරන්න කලින් මම වතුර ටිකක් දාගෙන ඒතර මේක අඹර ගන්න ලීසි. ඉතින් ඒකම ඇත්තට මට මේක අමතකුණා පෙන්වන්න මේ අපි දා ගන්න ඕනේ මේ වගේ සීනි තේ හැඳි දෙක තුනක්. එතකොට අපිට පුළුවන් මේ හීට් එක බැලන්ස් කරගන්න. ඉතින් දැන්ට මම කරන්නේ ඒ සීනි ටික දාලා මේ දිය කරලා ගන්නවා. මම වතුර ටිකකුත් දැම්මා මේ මිශ්‍රණයට. මොකද අර මම කලින් කිව්වා වගේ අපේ මස් ටික ඔක්කොම වැහෙන්න ඕනේ මේ මිශ්‍රණයෙන්. ඉතින් මේ වගේ හොඳින් කැපෙන පිහියක් අරගෙන මේ විදිහට මේ වගේ පෙති අපි කපා ගන්න ඕනේ. මස් කපා ගන්නකොට ඒතර හරි ඉක්මනින් මැරිනේට් වෙනවා. ඒකම ඉක්මනින් බේලා ගන්නත් පුළුවන්. ඉතින් මම දැන් කරන්නේ අර කපාගත්ත මස් ටික මම මස් වර්ග දෙකක් ගත්තා. ඒ දෙකම වෙන වෙනම මැරිනේට් කරනවා. ඒතර මට අඳුර ගන්න ලේසි. ඉතින් මේ විදිහට කපාගත්ත ටික මම මේ අතුර ගන්නවා. මේ විදිහට එක ලේයරයක් දාගත්තට පස්සේ මම කරන අර මිශ්‍රණේ ටිකක් මේ විදිහට හරලා ඊළඟ ලේයර් එක දා ගන්නවා. ඉතින් මේ විදිහට තව ටිකක් දාගෙන ඒකලම අනිත් මස් එකකට මේ විදිහට තව භාජනයක් දාගෙන මම කරන්නේ මේක සාමාන්‍ය ෆ්‍රිජ් එකේ තියෙනවා. ෆ්‍රිජ් එකේ තියලා පැය 24ක්වත් අඩුම ගානේ මේ මිශ්‍රණේ මැරිනේට් වෙන්න ඕනේ. අපි මේක වේල ගන්න කලින්. හරි. දැන් මම මේ විදිහට අර ස්පයිසි මිශ්‍රණයෙන් මේ මස් දෙවර්ගය මේ විදිහට යන්තම් මස්
වැහෙන විදියට දාගත්තා. ඒ විදියට මම ඇඩ්ජස්ට් කරගත්තා මගේ මිශ්‍රණේ. දැන් මම කරන්නේ මේක පියනකින් වහලා දෙකම පියනකින් වහලා සාමාන්‍ය ෆ්‍රිජ් එකේ තියෙනවා පැය 24ක්වත් මේක හොඳට මාස්ටිකට මේ මිශ්‍රණයේ තියෙන ස්පයිසස් උරා ගත්තට පස්සේ අපි කරන්නේ මේක වේල ගන්නවා. ඉතින් අපි ඒ තත්ත්වයට පස්සේ බලමු මේක අපි කොහොමද වේල ගන්න කියලා. ඉතින් පැය 24කට වඩා පස්සේ අපේ මස්සොල තත්ත්වය මේක. ඉතින් ඇත්තට මම කියනවා පැය 12කට පස්සේ ආපහු තව සෝයි සෝස් ටිකක් දැම්මා. උලන්ට පේනවා ටිකක් කළු පාටලා තිනවා දෙකටම. ඒකට තවත් පැය 12ක් තියාගත්තා. කොහොම පැය 24කට වඩා වැඩි. දැන් හොඳට මේ මස් වලට මේ අර අපේ මිශ්‍රණය අල්ලලා තිනවා. දැන් මම කරන්නේ මේ වගේ පිරිසුදු වතුර හීතල වතුර අරන් මේක පොඩ්ඩක් යන්තම් හොදලා ගන්නවා. ගොඩාක් හොදන්න ඕනේ. මේ ගානටයි හොදලා ඊට පස්සේ මේ වගේ තෙත මාත්තු වෙන්න මේ වගේ හිල්තිර භාජනකින් මම මේක පැත්තකින් තියා ගන්නවා. ඒකල වතුර ටික ඔක්කොම මේක අයින් වුණාට පස්සේ මට පුළුවන් එළියේ දැලකට දාලා මේ මස් ටික වේල ගන්න. මම මෙන්න මේ විදිහට මගේ මස් ටික මේ වගේ දැල් කීපයක් උඩ ලස්සනට අතුරලා ගත්තා. ඉතින් හොඳ අවුව තියෙන දවස් කීපයක් මට අවශ්‍ය වෙනවා මේක හොඳට වේල ගන්න. ඉතින් මම විටින් විට ඔයගොල්ලන්ට අප්ඩේට් එකක් දෙන්නම් මේ කොහොමද මෙයා වේලෙන්න හැටි කියලා. ඉතින් මම දවස් 3කට වඩා ඇත්තටම මේ මගේ මස් ටික වේල ගත්තා. දැන් නම් හොඳ ගානට හරියටම නිකන් උම්බලකට වගේම තියෙනවා මස්. ඒ විදියට හොඳට වේලලා තියෙනවා. දැන් ඔයගොල්ලන්ට බලන්න පුළුවන් මේ විදිහට කැඩුවාම අර උම්බලකට වගේ තියෙනවා. ඉතින් මස් වර්ග දෙකක් කරා මම මේ හරක් මස් ටික මේ ඉස්සරහෙන් තියෙන්නේ. මේ තියෙන වල්ලූරු මස් ටික. මේක නිකන් කන්න පුළුවන්. මම නිකන් කාලා බැලුවා. හරිම රහයි. හොඳට අර දාපු මිරිස් ඔක්කොම හොඳට සාමාන්‍ය හොඳ සැරගතියකට තියෙනවා. ලුණුත් ගානක් තියෙනවා. ඔයගොල්ලන්ට මේක නිකන් ආහාරයට ගන්නත් පුළුවන්. කිසිම මේ ඒ සම්බන්ධව කිසිම අවුලක් නැහැ.